මේ ඉන්න මේ මාලිමාවේ උන්ට මේ කඩේ ගිහින් මෙන්න රජය අලි ඉන්න කෑල්ල මේ ඩෝස හානවා ඉඳගෙන මේ ඩෝසර් එක මෙන්න මුංගේ මේව එක ඕ මේ නෑ ඔයාගේ ට්‍රැක්ටරෙත් එක්ක දානවා පොලිසිය ඔයා මොකටද ආවේ මේ ට්‍රැක්ටරේ මේ හරිද මේ කරන වැඩ දැන් දානවා Facebook හිටපන් මුංගකෝ මේ හරි මගුලන්නේ මේක මන් දැක්ක ඔයාගේ මේ එක්කෙනා ඇවිල්ලා මේ අයියේ කිසි වෙන්නනවා හරිද බයික් එකේ ඇවිල්ලා තහනම් කරන්න ඕනේ කියලා කිව්වා එතකොට මේවට මොකද වෙන්නේ ඔව් ඒව තහනම් කරන්න ඒව මොනවා මේව තහනම් කරන්නේ මේව රජය ඉන්න බෑ නැද්ද ඒව රජයට ගන්නේව ගනි හරිද ඔයාගේ මෙහෙමයි මේක අලි ඉන්න කැල්ල සුද්ධ කරන්න එපා එච්චරයි ඔයාලා හොඳින් කියන්නේ හරිද ගැටලුවක් නැත්නම් කොහෙද ගැටලුවක් මෙතන තියෙනවා මොකද්ද ගැටලුව මෙතන අලි ඉන්න අපේ ගෙවල් අස්සේද අලි ඉන්නේ ඔයා මෙතන හැවහම ඔයා මාලිගාවේ පවර් අරන් නම් එන්න එපා හරිද මේන් අද ඔයාලා බලන්නකො මොකද වෙන්නේ කියලා මේ ඕ ට්‍රැක්ටර් හානවා මේ බලන්න අයිති කරගෙන තියෙන ප්‍රමාණය මේ මෙතන ඉඳලා අර ඔක්කොම අතන්ටම හරිද ඊගාට අතන ඉඳලා ඕම් බලන්න මාලිමා කෙරුවාව මේ තිල්න මේ සමරකෝන් මන්ත්‍රීතුමාත් බයික් එකේ තියාගෙන ආවේ ඔන්න ඕක පෙන්නන්න තමයි හරි ඕ මාලිමාවට අපි පත් කළ ඡන්දෙ දුන්නේ මේකට තමයි අපි මාලිමාවට ඡන්දෙ දුන්නේ එක එක්කෙනාට ඉඩම් වෙන් කරලා දෙන්න කාටවත් වෙන් කරේ නැත්නම් ඔයා හාන්නේ මොකටද මේ කාටවත් වෙන් කරලා නැත්නම් දැන් මං කාලයක් වැඩ කරේ කොහෙද අලි ඉන්නේ කොහෙද එතකොට ඔයා අපිත් මේ වගේ හිටියා ඔයා වැඩ කරා නම් අපි දන්නේ නැද්ද මෙතන ඔයා වැඩ කරා නම් කාලයක් වැඩ කරා ඔයා වැඩ කරේ ගෙදර වෙන්නදී කාලයක් වැඩ කරා නම් අපි මෙතන දන්නවා හරි මල්ලි ට්‍රැක්ටර් හානවා දිගටම මේ තිල්න සමරකෝන්ගේ මේ ඉන්න හෙන්චයියෝ ටික මේමයි තිල්න සමර නෑ එක්කොටම දෙන්න එයා ඇවිල්ලා මෙතන බල්ලා ගියා හරිද එයාත් එක්ක ඇවිල්ලා මෙතන බල්ලා ගියා බයික් එකේ තියාගෙන හරිද ඕ මේ බාන ඉඩම් මං කොල්ලේ මේගොල්ලෝගේ ඕන් ඉඩම් ඕන් බාන යාලා මේ අයිති කරගන්න ප්‍රමාණය ඕන් ට්‍රැක්ටරේ මායිම ලකුණු කරා ඕන් උදේම ඇවිල්ලා හාලා අයිති කරගන්න ඕන් මේ ඕකට තමයි අපි ඡන්දෙ දුන්නේ අපි ඡන්ද දීලා පත් කරගත්ත මෙන්න මේ වගේ අලි ඉන්න කැලෙත් මේවා කරලා ඉවරලා මේගොල්ලොන්ට ඉඩම් අරන් දෙන තමයි අපි ඡන්ද දීලා තියෙන්නේ. අනිත් මිනිස්සු හොඳයි තව. මේ තියෙන්නේ ඕම් අක්කර ගන්න. ඕම් ලකුණු කරගත්ත ට්‍රැක්ටරේ මේ තියෙන උදේම ඇවිල්ලා මාක් එක ගහනවා ඉරිද දවසේ ඇවිල්ලා මාක් එක ගහනවා මේ ඉඩම. එයාලගේ මේ රජයේ ඉඩම් ටික ඔක්කොම. ඔප්පු තියනවලුත් කියලා තියෙනවා. බලමුකෝ ඔප්පු තියෙන්නේ කොහෙද කියලා මේ අලි ඉන්න රක්ෂිත කියලා එදා පෙන්නපු ටිකට ඕම් බාන් මේ බලන්න මායි මේ යාළගේ මේ ඕන් ඇවිල්ලා සුද්ධ කරන්න මේව කරනවා මේ වලට කොච්චරද කියලා හරිද මේ තියෙන්නේ ඕන් බලන්න යාළගේ ඉඩම මේ මායි උදේම ඇවිල්ලා සලකුණු කරන හාන්න ලෑස්ති වෙන්න ඔව් හාන්න ලෑස්ති වෙන්න මේ ඕන් ඉඩම පේනවනේ ඕ මාලිමාවට ඡන්ද දීලා අපි කරගත්ත දේ. ඕ මාලිමාවට ඡන්ද දුන්නේ ඒ වැඩ කරු පාක්ෂිකයන්ට ඉඩම් අරන් දෙන්න අපි දීලා තියෙන්නේ. අපි හොඳ රටක් හදන්න කියලා නෙමෙයි මේ අලි ඉන්න කෑලි ටිකක් නැති කරලා අලි මිනිස් ගැටුම තවත් වැඩි කරලා ඒව කරගන්න තමයි අපි මේ මාලිමාවට ඡන්ද දීලා තියෙන්නේ. ඔන්න එදා බයික් එකේ ඇවිල්ලා මේ පැත්ත බලනකොට මම එදා හිතුවා ඕකට තමයි එන්නේ කියලා. මේ තියෙනවා. මේ ඩිස්පාර් ගහපු එක. මේ පේනවනේ මේ කොච්චරක් ඒතර ඉඩම බලන්න මේ රජයේ අලි කැල ඉඩම මේ ඕන් එයාගේ සීමාව මේ තියෙන මාක් කරලා ඕන් තව තියෙනවා සීමාව මාක් කරලා ඔය ඔතනින් ඔහොම ගිහිල්ලා එහා පැත්තෙන් එනවා තව උදේ නැවිලා හාන්න අපි අද ආවේ ඉහළගම වැව් රක්ෂිතය මේ වෙනකොට අක්කර 5ක් දේශපාලන බලය අවභාවිතා කරමින් යම් කිසි තැනැත්තෙක් විසින් හානවා. අපිට වීඩියෝ පෙන්වන්න පුළුවන් මෙන්න මේ හාන ඒවා. හරිද? ඒක හාන්නේ 2025 10 වෙනි මාසේ 12 වෙනිදා. මේ තියෙන්නේ හාන ඔන්න. වෙන්න හාන විදිහේ. හරිද? මේ එතකොට මේ දේශපාලනයේ බලය. හරි මේව කරන්නේ. මේ වනාලි ගැවසෙන තැන මේ. හරි එතකොට ඔන්න ඔය විදිහට හානවා ඊට පස්සේ
නීතිය කොච්චර කාර්යක්ෂමද කියනවනම් මේ තැනත් දැන් රජයේ රක්ෂිතේ හාපු මිනිහා ගිහින් පැමිණිල්ලක් දානවා ඒ මිනිස්සුන්ට හාගන්න දෙන්නේ නැහැ කියලා. රජයේ රක්ෂිතේ හාන මිනිහට වල්ලල ඉන්න තැන හාන මිනිස්සයා ගිහින් දාන්නේ පැමිණිල්ල. එතකොට රජයේ වෙනුවෙන් රජයේ අයිතිවාසිකම තියෙන මිනිස්සු අපි බාධා කරාම අපිට විරුද්ධව පොලිසිය ඇවිල්ලා හරියටම කොච්චර කාර්යක්ෂම තියෙනවනම් උදේ 8ට හාණ්ඩාව හවස 1:00 වෙද්දී කැකිරාය පොලිසියෙන් ඇවිල්ලා අපිට කියනවා පැමිණිල්ලක් තියෙනවා හෙට විභාග කරන්න හෙටම එන්න කියලා. ඊට පස්සේ මට මගේ පෞද්ගලික කාරණයක් ඉඳ යන්න හම්බුන්නේ නැහැ. ඊට පස්සේ ලිඛිතව මෙන්න මෙහෙම තුන්ඩුවකින් දීලා දිනවා. මේ දින තුන්ඩුව. එතකොට මේ ළඟදී ශ්‍රේෂ්ඨාධිකරණ චක්‍රලේඛ ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු තීන්දුවක් දුන්නා පොලිසියට තැනැත්තන් කැඳවීම සම්බන්ධයෙන්. එතකොට එන්න ඕන හේතු කාරණේ කියන්න ඕනේ. ඒවා සඳහන් කරලා සාධාරණ කාලයකදී දැනුම් දෙන්න ඕනේ කියලා චක්‍රලේඛයක් මේ නියෝගයක් තියෙනවා. ඒ මිනිසුගේ මූලික අයිතිවාසිකම් පුළුල් කරේ. ඒතර කො මේ වගේ මූලික අයිතිවාසිකම් මේ තුන්ඩු කෑලි වලට තාමත් පොලිසිය කැඳවන යුගයකටද අපි ඡන්දෙ දුන්නේ. එහෙම යුගයක්ද අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ පොලිස් ස්ථානාධිපතිවරයා අපහාස කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට නෙමේද? පොලිස්පතිවරයාගේ නියෝගය පැහැරීමක් නෙමේද කරන්නේ? ඒ වගේම මේගොල්ලෝ මේ කරලා තියෙන්නේ අනීතික දේශපාලන අවභාවිතයක් නෙමේද? එතකොට මෙන්න මේ තියෙන්නේ මේ වැව් රක්ෂිතය. මේ වැව් රක්ෂිතේ මේ අපි පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ වෙනකොට හාලා තියෙන කෑල්ල. ඊට පස්සේ ඒගොල්ලෝ පහුවදා එන්න බැරි වුණාට පස්සේ පහුවදා ගියේ නැතුව ඊට පහුවදා පොලිසියට ගියාට පස්සේ බලපෑම් කරනවා. දැන් මේ පොලිස් ස්ථානාධිපතිවරයා කියනවා මේ කන්න පහු වෙනවා මේ මිනිස්සුන්ට හාගන්න දෙන්න. ඔයා මගෙන් අහනවා පුරවැසියෙක් විදියට මගේ අයිතිය ප්‍රශ්න කරනවා. ඔයාට මොකද්ද තියෙන අයිතිය මේ අලින්න කැලේට විරුද්ධ වෙන්න කියලා අහනවා. අලින්නක හානක විරුද්ධ වෙන්න මට තියෙන අයිතිය මොකද්ද කියලා අහනවා. ඔන්න ඔහමයි රටේ පොලිසිය හැසිරෙන්නේ අද. ඉතින් ඕකට ඊට පස්සේ මේ සම්බන්ධයෙන් අපි SSP මහත්තයාට ඩිවිෂන් මහත්තයාට පැමිණිලි කරා. ඩිවිෂන් මහත්තයා දැන් ඉඩම් බලතල තියෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරයාටනේ. මේ ප්‍රශ්නේ ප්‍රාදේශීය ලේකම්වරයාට දාන්නෙත් නැහැ. භුක්තිය ඔක්කොම සාක්ෂි ඔක්කොම විමසන්නේ කවුද? පොලිසිය. පොලිසියට උවමනා කරන්නේ මම ඇතුළු තව කීප දෙනෙක් මේකට විරුද්ධයි. මේ විරෝධතාවයේ යටපත් වුණා නම් මෙයාට ඕන තරම් අක්කර ප්‍රමාණයක් හාගෙන තල ටිකක් කියගෙන ඊට පස්සේ අයිතිවාසිකම් කියාගෙන ඉන්න පුළුවන්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නඩු පවරලා මන්දගාමී ක්‍රියාකාරීත්වයේ වෙනකොට අලි ටික ඔක්කොම වෙන තැන් වල ගිහිල්ලා මිනිස්සුත් එක්ක හැප්පිලා දැන් මේ ඉන්න පාරේ අලියා ඉන්නවා. මේ අලියා ඉන්නවා. මේ අලියා කිසිම කරදරයක් නැහැ. මේ අලියගෙන් කිසිම කරදරයක් නැහැ. ඌ හිමීට තනකොළම් තියෙනේවා කාලා මේ යනවා යන්න. එතකොට දැන් ඔය පැත්ත වගා කරපුවාම ඔය ටික වගා කරපුවාම අලියා කොහාටද යන්නේ? මේ පැත්තෙන් ගමට යන්නත් බෑ. එහා පැත්තෙන් මේ ඉන්නේ අලියා මේ කිසි කරදරයක් නැහැ. අද වෙනකන් කිසිම මිනිස්සු ජීවිතයක් අහිමි වෙලා නැහැ. මේක අලිය කොහොම නෙමෙයි අලි 150 200 එනවා මේ තැනට. එතකොට දැන් මේ අලියා සද්ද නැතුව කැලේ ඉන්න අලින්ගේ නිජ භූමියේ ඉන්න තැනට යනවා. දැන් ඔතන වගා කරපුවාම අලියා කොහාටද යන්නේ? එහෙන් මෙහෙට පන්නනවා, මෙහෙන් එහෙට පන්නනවා. අලියා පාර මැද, පාර යන මැද මිනිහට කෙලින් නැද්ද අලියා? ඊට පස්සේ බොරුවට අපි කෑ ගහනවා අලි මිනිස් ගැටුම උග්‍ර වුණා කියලා. ඉතින් අපි ඇවිල්ලා පොලිසියෙන් මට විරුද්ධ වෙච්ච මට ටැට්රේ ගිනි තිබ්බා කියලා මට 348 සාපරාධී බලහත්කාරය පෑම යටතේ නඩු පැවරීමට කටයුතු කරා. සාපරාධී කියමනක් තියෙනවා අධිකරණයට පැමිණෙන්නා සාධාරණ දයතින් පැමිණිය යුතුය කියලා. එතකොට රජයේ රක්ෂිතයක් හාපු මිනිහා සාධාරණ දයතින්ද මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ මිනිහා රැකගන්නද අපි මේ ආණ්ඩු වෙනස් කරේ? ඒකයි මම අහන්නේ. සමහර විට ඇත්තටම ජනාධිපතිතුමාගේ හොඳ සංකල්පයක් තියෙනවා. එතුමාගේ සංකල්පය මේ පල්ලෙහා ඉන්න මිනිස්සු අවභාවිතා කරනවා. ඒ හින්දා අපි ගම්වාසීන් ඉල්ලන්නේ මේක මීට වඩා ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මේ වෙනුවෙන් සාධාරණ අපක්ෂපාතී පොලිසියට විරුද්ධව මේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්න පොලිස්පතිතුමාට මේ අපි මේක බාර දුන්නා. මේක පොලිස්පතිතුමාටත් දෙනවා. එතුමා මගේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන් උල්ලංඝනය කරා. ඒ වෙනුවෙන් අපි ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. මගේ වන්දි නඩුවක් මට අය බොරු නඩුවක් දෙන්නේ. ශ්‍රී ලංකාවේ මහජන පුරවැසියෙක් විදියට වගකීමක් නැද්ද රජයේ රක්ෂිතයක් රැකගන්න එක? එහෙම රැකගත්ත මට 348 සාපරාධී බලහත්කාරය කියන නඩුව දැම්මහම ඒක අයුතු නඩු පැවරීමක් නෙමේද? ඉතින් මං සියලු පාර්ශ්වයන්ගෙන් එකතු වෙනවා. පොලිස් පොඩ්ඩ කරේ තියාගත්තා වගේම පොලිස් ලොක්කෝ ටික කරෙන් බස්සන්නත් එකතු වෙන්න කියලා එකතු වෙනවා. ඒ වගේම නීති සංගමයෙන් ආදරෙන් ආයාචනා කරනවා මේ වෙනුවෙන් පෙනී හිටින්න නීතිඥ සහාය ලබා දෙන්න. මේ වෙනුවෙන් අපි උපරිම ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මේ නීතිය මෙහෙම අවභාවිතා වෙන්න දෙන්න බෑ. අපේ බලාපොරොත්තු උනේ මේක නෙමෙයි. දැන් මට විරුද්ධව පැමිණිල්ලක් තියෙනකොට
විත්තිකරු විදිහට උත්තර දෙන්න මට අයිතියක් නැද්ද මට තියෙන පැමිණිල්ල මොකද්ද කියලා දැනගන්න මම ලිඛිතව මෙන්න පැමිණිල්ලක් මේ පැමිණිල්ල පිටපතක් දෙන්න කියලා ස්ථානාධිපතිවරයාට බාර දුන්නා මේ බාරගත්ත අය අස්සන් ඔක්කොම තියෙනවා එහෙම තියද්දී ස්ථානාධිපතිවරයා දවල් කෝල් එකක් දීලා කියනවා මේ වෙන තැනත් එක්ක මට කෝල් එකක් දීලා කියනවා පැමිණිල්ල පිටපත බාර දෙන්න බෑ කියලා එතකොට අපරාධ නඩු විධාන සංග්‍රහය මේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 444 වෙනි වගන්තියේ මොකද්ද තියෙන්නේ චෝදක පක්ෂයට මේක දැනගන්න අයිතියක් නැතිද එතකොට මේ සාධාරණ නඩු විභාගයේද ඒ වගේම අපේ ජනාධිපතිතුමා අරලිය සහල් එක ගලවන්න කතා කරා වැව් රක්ෂිත ලකුණු කරනවා කියලා කතා කරා අපි හදවතින්ම සතුටු වුණා මරු අපි ගෙනාපු ආණ්ඩුව කියලා එහෙම කියලා හෙළුවැල්ල මෙන්න මෙතන තියෙන වැව් රක්ෂිතේ දේශපාලන පාක්ෂිකයෝ ඉල හාලා දානවා ඉතින් ජනාධිපතිතුමනි ඔබතුමා මේ සම්බන්ධයෙන් දන්නේ නැති වෙන්න පුළුවන් හැබැයි ප්‍රාදේශිකයෝ මෙන්න මේ විදිහට හැසිරෙනවා මෙන්න මේ දඩාවතේ යන බල්ලෝ බැඳලා දැම්මේ නැත්නම් ඔබතුමාටත් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ විචිත දේ තමා කියන එක අවසාන වශයෙන් මතක් කරනවා අක්කර 5කට වඩා වැඩි ප්‍රමාණයක් හාලා තිනවා ඒක හාන්න මායිම් ලකුණු කරා සම්පූර්ණයෙන්ම ටැට්‍රේ ගිහිලා ඩිස් එකෙන් ඔක්කොම මායිම් ලකුණු ඊට පස්සේ තමයි අපි විරුද්ධ වුනේ විරුද්ධ වුණාට පස්සේ විරෝධතාවය හැම වෙලේම නතර කරා අපේ විරෝධතාවයෙන් මඩ පවත්තන්න තමයි පොලිසිය රුමනා කරේ ඒ හින්දා තමයි මේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ බලතලත් පොලිසියට අරගෙන මේක නඩු විභාගයේ පොලිසියෙන් කරන්න හැදුවේ අපි ගම්වාසීන් කීප දෙනා එන්න ආවේ හෙට මේ වෙනකොට මේක සම්බන්ධයෙන් ලොකු විරෝධතාවයක් අපි ඇති කරනවා මොකද මෙහෙම වෙන්න මේ අපි හැමෝම ඡන්දෙ දුන්නා මේ ආණ්ඩුව ඒගොල්ලොන්ගේ විතරක් නෙමේ මේ ආණ්ඩුව අපෙත් අපි ඡන්දෙ දුන්නා සියලු දෙනාගේම. එහෙම නැත්නම් මේ ආණ්ඩුවට අතුස්සලපත් වෙන්න බෑනේ. එහෙනම් ඔච්චර කාලයක් පත් වෙන්න තිබ්බනේ. ඔච්චර කාලයක් පත් වෙන්න බැරි වුණා අපේ ඡන්දෙ නැති වෙච්ච ඉඳන්නේ. දැන් අපි ඡන්දෙ දුන්නේ එයාලගේ ඔය හිතයට හැංගිලා තිබ්බ දේවල් කරන්න නෙමේ නීතිය සර්ව සාධාරණ විදිහට ක්‍රියාත්මක කරන්න. ප්‍රාදේශීය ලේකම්තුමා කිව්වා මේ ඔවුන්ට බලපත්‍ර තියෙන අක්කරයයි. ඒ අක්කරේ තියෙන්නේ රක්ෂිතේ රේල් පාරයිනේ. එතකොට මේ පොලිස් ස්ථානාධිපතිවරයාට එච්චරම දැනුමක් නැද්ද මේ ඉඩම් මායිම් කොහෙද කියලා බලලා මෙයාගේ මේ විරෝධතාවය දක්වලා තියෙන්නේ ඒ සීමාව තුල නෙමෙයි කියලා ඒ සීමාව නෙමෙයි කියලා මේ ආපු තැනත්තට විරුද්ධව නඩු පවරන්න රජයේ රක්ෂිතයට ඇතුල්ලා අර අලි කන තනකොළ ටික විනාශ කිරීමේ අලි දැන් කන්නේ මොනවද අලි ඉන්න ගස් ටික පාර අවහිර කරේ මේ මිනිස්සු එතකොට එහෙම රැක ගන්න හදපු මට තමයි 348 යටතේ මෙන්න තියෙනවා නඩු අංක මේ පැමිණිලි අංක MCR 1501 ඔන්න තියෙන මේ අස්සම් කරලා තියෙනවා ඔන්න ඕක තමයි අපිට වෙන්න නීතිය ඔන්න ඕක තමයි අපි පැතු වෙනස දැන් අන්තිමට කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ දෙයක් තමයි මේ අපිට උනේ මේක ඇතිලා තියෙන ගැටලුව තමයි මෙතන මේ පාර අලි යන මාර්ගය කලාවැවේ සිට රිටිගල දක්වා යන මාර්ගය තමයි මෙතන මේ හරස් කරලා හාලා තියෙන්නේ. ඒ අය ඇවිල්ලා මෙතන නැවතිලා මෙතන රෑත් දෙකක් නතරලා මෙතන තනකොළ කාලා මේ ඔක්කොම වීඩියෝ තියෙනවා අපි ගත්තා. අලි ඉන්න වීඩියෝ ටික. ඒ හින්දා එයාලගේ මේක හරස් කරලා තියෙන මාර්ගය. මේ මාර්ගය හරස් කරපු එකෙන් මේ අලි ටික කෙලින්ම එන්නේ ගමට. ගමට සහ වෙලට. එතකොට මේ අලි මිනිස් ගැටුමක් ඇති වෙනවා. අනිවාර්යයෙන්ම. ඒ හින්දා මේක අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින කරුණාකරලා මේ ඔබතුමාගේ මේ සහචරයව කරන වැඩ ටික නවත්තන්න. එහෙම නැති වුණොත් ඔබතුමාට වෙන්නේ අර අනිත් කට්ටියට වෙච්ච දේම තමයි. දැන් අර 69 ලක්ෂය 3ට බැස්සේ. දැන් 3 තිබ්බ එක 59 ලක්ෂයට ආවේ. ඒ ගෙනාවේ අපි තමයි. ඒ හින්දා කරුණාකරලා මේ වැඩේ නවත්තන්න මේ වගේ වැඩ කරන්න දෙන්න එපා. මේවා මහා සාගාන අපරාධ මේ මනුස්ස සතුන්ට ඉන්න තියෙන වනේ. ඒක නැති කරන්න එපා. අනිත් එක තමයි මේක වැවේ රක්ෂිතය. වැවේ රක්ෂිතය. වැවේ අවසානයේ රක්ෂිතය මේක. ඒ හින්දා අපි අතිගරු ජනාධිපතිතුමා ඇතුළු මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ කරුණා කරලා මේ වැඩේ නවත්තන්න මේ සහචරය කරන වැඩේ මේ මිනිහා හොඳ මිනිස්සෙක් නෙමෙයි මේ මිනිස්සු ඇවිල්ලා පිරිමීල ජාවරම්කාරී. අහුවෙලා පිරිමීල ජාවරම් කරලා මීට ඉස්සෙල්ලා හිරේ ගිහිල්ලා ආපු පුජ්‍යලේ. අනික ඔහු විසින් ඒ අපේ ප්‍රදේශයේ ඉඩම් මේ රජයේ නිලධාරීන් කීප දෙනෙකුට කට්ටි කරලා විකුණලා තියෙනවා. මේ ඉඩම් වලට පොරොප්පු හදලා විකුණලා තියෙනවා. ප්‍රාදේශීය ලේකම්තුමාට අපි ගමේ කට්ටිය අස්සම් කරලා අපි මේක ලිඛිතව අපි බාර දුන්නා. ඒක අපිට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා. එතුමා පොරොන්දු වුණා අනිවාර්යයෙන්ම මේක මේ සාධාරණයක් ඉෂ්ට කරලා දෙනවා කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා. අක්කරයක් තමයි ඒගොල්ලෝට තියෙන්නේ. ඔප්පු තියනවා කියන්නේ අක්කරේ. අක්කර 5ක් මේ වෙනකොට සුද්ධ කළා. මේ අක්කරේ තියෙන්නේ මේ පැත්තේ නෙමෙයි. මේක තියෙන්නේ මේ කිලෝමීටරයකට එහා පැත්තේ. මේ අක්කරේ තියෙන්නේ.
ඉතින් මේ ඇවිල්ලා කොටන්නේ මේ වැවේ රක්ෂිතේ. වැව් තාවුල. ඒ වැවුල එහෙනම් කරුණා කරලා මේක නවත්තන්න කියන එක තමයි අපේ ඉල්ලීම. අලි නතර වෙන කොරිඩෝවක් එතන ඔව්. අලි නතර වෙනවා මෙතන ඇවිල්ලා. නතර වෙලා දවස් දෙක තුනක් ඉන්නවා. ඉඳලා තමයි ඊට පස්සේ කෑම කාලා ටික දවසක් ඉඳලා ඊට පස්සේ එතනින් පිට වෙලා යනවා. ඒ යන්නේ කෙලින්ම මේ සීගිරිය. පිටිකල අර පැත්තෙන් ගත්තාම රිටිකල, ඒ පැත්තෙන් ගත්තාම මේ නාච්චාදුව. මෙන්න මේක බලන්න පුළුවන් ඕන නිලධාරියෙක්ට ආපුවම පේනවා මේක මේ අලි යන්නේන පාර මේක අපි දන්නේ නැහැ. අපි අත්තල මුත්තල කාලේ ඉඳලා මේ තියෙන පාර මේක. අලි නතර වෙලා ඉතින් කරුණා කරලා මේක නවත්තන්න. මේ ලොකු හානියක් සිද්ධ වෙන්නේ. මේ කුඹුරු කෑල්ලක්වත් අපිට කරගන්න විදියක් නැති වෙනවා. මොකද අපිට කුඹුරු නැහැ. අපි අඳේට අරගෙන කුඹුරු කරන්නේ. වීබුසලක් කරන්නේ වැඩි නෙමෙයි. ඒ වීබුසල රැක ගන්න හම්බෙන්නේ නැහැ අපිට මේ විදිහට මේ වගේ වැඩ කරොත් කෙලින්ම මේ ආලි ටික එන්නේ වැවට ඇවිල්ලා කෙලින්ම වෙලට. ඊට පැත්තෙන් එහා පැත්තෙන් ගමට. එතකොට මේ සියලු දෙයකටම හානි වෙනවා. ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ රක්ෂිතයක් කරලා මේවා කරලා දාන්න කිසිම කෙනෙකුට අයිතියක් නැති වෙන්න. මෙයාලා එහෙම කරන්නේත් අපේ ගමේ නෙවෙයි. මේ කලබලය ඇති කරමින් මේ රජයේ ඉඩම් අනවශ්‍ය ලෙස භුක්ති විඳින්න අලි ඉන්න කැලේ. අපිට තියෙන ප්‍රශ්නේ මේ ඉන්නේ අපේ ඔක්කොම ගොවියෝ ඉන්නේ. එතකොට අපේ ගමේ තියෙන කුඹුරු සහ ඒ සියලුම දේවල් කරගන්න අපිට අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. මොකද අලි ඉන්න ප්‍රදේශයේ ඔය ජානක කියන නැමැත්තා බලහත්කාරයෙන් දේශපාලන බලය පාවිච්චි කරමින් ඒක ඇවිල්ලා හානවා. එතකොට අලි ඉන්න ප්‍රදේශයේ අලින්ට නැති වෙලා ඒ අලි ටික අපේ ගමේ මිනිස්සුන්ගේ කුඹුරු වලටයි අපි ඉන්න ගමටයි එනවා. ඔව් අපි ඇත්තටම අපිට ඉස්සෙල්ලාම මේක ප්‍රාදේශීය ලේකම්තුමා හරහා විසඳෙන්න ඕන දෙයක්. අපි පොලිසියට කැඳවලා අපෙන් ගොඩක් දේවල් මේව කරගන්න ගත්තා. නමුත් අන්තිමේදී අපි ප්‍රාදේශීය ලේකම්තුමා ඇවිල්ලා හම්බුණා. හම්බෙලා අපේ සියලුම ලීකිවිලි එතුමා බාරගත්තා. බාරගෙන අපිට එයාලට තියෙන්නේ අක්කරයකට කිව්වා. ඔප්පුව තියෙන්නේ බලපත්‍රයක් තියෙන්නේ අක්කරයකට කිව්වා. එතකොට එතනින් එහාට ඒ අක්කරෙන් එහාට එයාලට කිසිම සංවර්ධන කටයුත්තක් කරන්න අවසර දෙන්නේ නැහැ කියලා කිව්වා ප්‍රාදේශීය ලේකම්තුමා. ඇත්තටම අපි අගය කරනවා රජයේ නිලධාරියෙක් ගමේ මිනිස්සුන්ගේ දේවල් බලලා ඒ සාධාරණ ක්‍රියාකලාපය ගැන අපි අගය කරනවා. මල්ලි හරි කියන්නේ නැහැ. අපි යන්නද? මේවා අලින්ගේ
සුද්ධ කරන්න ඉස්සලා අලි යනවා. නමුත් මේ හැවට පස්සේ තමයි මේ ගිහිල්ලා තියෙන්නේ. මේ අලි පාරවල් තියෙන්නේ. මේ අලි ගැවසෙන තැන් මේ. අලි ගැවසෙන තැන් කියන්නේ මේ ගැවුරක් සිටින්නේ තියෙන්නේ. මෙතෙන් දැනකම් වතුර වලනවා. මේ තියෙන්නේ මේ බ්‍රහ්මත් තියෙන්නේ. මෙතෙන් දැනකම් වතුර වැවේ අල්ලනවා. ඒකට ඔබතුමන්ලට කියන්නේ දැන් මේ අලි ගිහිල්ලා තියෙන්නේ ඊරාහු පෙරදරා ගිහිල්ලා තියෙන්නේ මේ වැවට අලිට සීමාව තමයි මේ තියෙන්නේ. එතන මේවා තමයි මේ යන වසරේ මේ හාලා මේ වගේ වැඩ කරන්න මේව කරලා තියෙන්නේ. මේවට මේ ඊට පස්සේ අලින්ටවත් ඉන්න තැනක් නැති වෙනවා ඊට පස්සේ. තැන්ෙන්න තැනක් නැහැ අතන ඇවිල්ලා අලින්ට ඇවිල්ලා මෙතන. මම පෙන්නන්න මේ වැඩේ වතුර ප්‍රමාණය අල්ලන ප්‍රමාණය මෙතන නැති. මෙන්න මෙතෙන්ද වතුර අල්ලනවා වැඩි. මෙතන මේක 10ක්වත් නැහැ මෙතෙන්ද. මේ වැඩේ කොටසන්න මේ හාලා තින්නේ. කොහොටයි කියලා තමයි මේ හාලා තින්නේ. හැමදාම වෙනවලු. මේක තමයි උත්පන්න පගා කරා කියන්නේ. ඔය තියෙන අධිකරණ තියෙන ඔය තියෙන යන අලි යන පාරවල්. ඔය තියෙන ඔය තියෙන මේ තැන් ඔය තංගෝ තැන් තැන් වලින් අලි නතර වෙලා ගිමන් හරින තැනක් මෙතන. අලි ගිමන් හලක් නේ ඇත්තටම.
ඔය තියෙන අලි යන අලි පාර තියෙන්නේ ඔය. උතරින් ඔහොම යව් ඉස්මත්තර තමයි යන්නේ. ඔය උතන ඇතුලේ. උතරින් ඔහොම ඉහළින් යව් ඉස්මත්තර. සුද්දා යන්නේ